ආයුබෝවන් සර්බියාවේ වැඩිම ඉල්ලුමක් පවතින වැඩිපුරම වැටුප් ගෙවන රැකියා අංශ 10 පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එක තුලින් ඔයාලට ගෙන එන්නේ. වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකන් රැඳී සිටියොත් ඔයාලට සර්බියාව පිළිබඳව බොහෝ වැදගත් කරුණු දැනගන්න පුළුවන්. යුරෝපයේ දකුණු මධ්‍ය භාගයේ පිහිටා ඇති සර්බියාව යනු භූගෝලීය වශයෙන් දැක්විය හැක්කේ බොහෝ වැදගත් මාවතක පිහිටි අතිශය වැදගත් ස්ථානයක පිහිටි රටක් ලෙසයි. බෝල්කන් අර්ධද්වීපයේ මැද පිහිටා ඇති සර්බියාව උතුරින් හංගේරියාවටත් නැගෙනහිරින් රුමේනියාව සහ බල්ගේරියාවටත් දකුණින් මැසිඩෝනියාව සහ කොසෝවෝ රාජ්‍යයටත් බටහිරින් බොස්නියාව හා හර්සගෝවිනා යන රටවල් වලට මායිම් වෙලා තියෙන ඉතාමත් සුන්දර දේශයක්. සර්බියාවේ පුරාණ ඉතිහාසය, සංස්කෘතිය සහ භූගෝලීය විවිධත්වය වස්තුවෙන් පිරුණු අපූරු එකතුවක්. බෙල්ග්‍රේඩ් නගරය සර්බියාවේ අගනුවර ලෙස හැඳින්වෙන අතර එය යුරෝපයේ පැරණිතම නගරවලින් එකක්. ඓතිහාසික මූලාරම්භය, නවීන නගරමය වාස්තු විද්‍යාව, කලාව, සංගීතය සහ සර්බියානු ආහාර සංස්කෘතිය මෙහි විශේෂත්වයක් ගන්නවා. භූගෝලීයව සර්බියාව නිදහස් ගංගා පද්ධතියක් සහිත වන අතර ඩැනියුබ් ගඟ මෙම රට හරහා ගලා යන වැදගත් ජලමාර්ගයක්. රටේ උතුරු සහ මැදභාගයේ පිහිටි පලිබු සහ විශාල තෙරමුදුන් ප්‍රදේශ කෘෂිකර්මාන්තය සඳහා වඩාත් යෝග්‍යයි. මෙම වීඩියෝවේදී අපි සර්බියාවේ පවතින සුන්දරත්වය, අගනා ඉතිහාසය සහ අතිවිශිෂ්ට භූගෝලීය ස්ථානයන් පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ඔයාලට සිදු කරනවා. මීට අමතරව මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ සර්බියාවේ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථාවන් මොනවද කියන එක සම්බන්ධවයි. එම නිසා මේ වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකන් රැඳී සිටින්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ අනුව සර්බියාව විසින් 2025 වර්ෂයේදී එයාලගේ වැඩිම ඉල්ලුමක් තිබෙන රැකියා ක්ෂේත්‍ර මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. අංක 1 තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග සංවර්ධනය. සර්බියාවේ වැටුප් ශ්‍රේණිගත කිරීම වලදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉහළින්ම රඳා පවතිනවා. එහිදී මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂාව, බ්ලොක්චේන් සහ තාක්ෂණික තැරැව්කාර ක්ෂේත්‍රයන් වලට ඉහළම ඉල්ලුමක් ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහිදී ඉහළම ආදායම් උපයන්නන් මසකට යූරෝ 5000 සිට යූරෝ 12000ක දක්වා වැටුපක් ලබා ගන්නා බවයි සඳහන් වෙන්නේ. සර්බියාවේ පවතින නිල මුදල් ඒකකය තමයි සර්බියන් ඩිනාර් කියන මුදල් ඒකකය. සර්බියන් ඩිනාර් වලින් ගත්තොත් ඔවුන් මසකට සාමාන්‍ය වැටුපක් ලෙස සර්බියන් ඩිනාර් 2,92,000ක පවන වැටුපක් ලබා ගන්න බවයි සඳහන් වෙන්නේ. අංක 2 තෙල්, ගෑස් සහ ඛනිජ තෙල් ඉංජිනේරු විද්‍යාව. ඛනිජ තෙල් ව්‍යුත්පන්න සහ ස්වාභාවික වායු නිස්සාරණයේ රැකියා සඳහා විශේෂීකරණය අවශ්‍ය නමුත් ඉහළම මට්ටමේ වැටුප් ලබා දෙන ක්ෂේත්‍රයක් ලෙසයි සඳහන් වෙන්නේ. සර්බියාව එහි බලශක්ති යටිතල පහසුකම් වර්ධනය කරන විට නිෂ්පාදන, ඉංජිනේරු සහ සැපයුම් ක්ෂේත්‍රයේ තනතුරු සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. සාමාන්‍යයෙන් මෙහි වැඩ කරන සේවකයන්ට සාමාන්‍ය වැටුප ලෙස මසකට සර්බියන් ඩිනාර් 2,97,000 සිට 3,30,000ක දක්වා වැටුපක් ලබා ගැනීමට හැකි බවයි සඳහන් වෙන්නේ. අංක 3 ගුවන් සේවා කර්මාන්තය. සර්බියාවේ ගුවන් නියමුවන් ඉහළම ආදායම් උපයන්නන් ලෙසයි සඳහන් වෙන්නේ. එයා සර්බියා කියන එයාලයින් එක හරහා එක්සත් ජනපදය, ආසියාව සහ ඉන් ඔබ්බට ඔවුන් මාර්ග පුළුල් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගුවන් සේවා කර්මාන්තයේ යෙදෙන අයෙකුට මසකට වැටුප සර්බියන් ඩිනාර් 2,32,000ක පමණ වැටුපක් හිමිවන බවයි සඳහන් වෙන්නේ. අංක 4 විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධනය. සර්බියාව පර්යේෂණ සහ සංවර්ධන යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කරපු රටක්. ජෛව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ඖෂධ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන් කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පර්යේෂණ කේන්ද්‍ර කරගත් ආරම්භක ව්‍යාපාර දියත් කරන අයට සංවර්ධන බදු ණය සහ පොලි අනුපාත අඩුවෙන් ලබා දීමටයි ඔවුන් කටයුතු කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන් තීරුබදු රහිත පොලි අනුපාත නැති කරමින් ඒ අදාළ වෘත්තකයන්ට නිෂ්පාදනයට සහාය වන බවයි. සාමාන්‍යයෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සාමාන්‍ය වැටුප ලෙස මසකට සර්බියන් ඩිනාර් 2,06,000ක පමණ වැටුපක් හිමිවන බවයි සඳහන් වෙන්නේ. අංක 5 මූල්‍ය අංශය සහ පෞද්ගලික ණය දීම. සර්බියාවේ මූල්‍ය සේවා ලාභදායී වූද සැබෑ අවස්ථාව ඇත්තේ පුද්ගලික ණය දීම තුලයි. සාම්ප්‍රදායික බැංකු සොයන් රැකියාලාභීන්ට ණය දීමට ඉතාමත් මෙලිකමක් දක්වනවා. විදේශිකයන් විසින් මෙහෙවනු ලබන මූල්‍යකරණ සහ ආයෝජන උපදේශන සේවා සඳහා
ඔවුන් දෙවන්ත වෙනද පොලක් නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙම අංශයේ නියැලෙන්නන්ට මසකට සර්බියන් දිනාර් 1,75,000ක පමණ වැටුපක් හිමිකරගත හැකි බවයි සඳහන් වෙන්නේ. අංක 6 කළමනාකරණ සහ ව්‍යාපාර උපදේශන ක්ෂේත්‍රය. සර්බියාවේ වර්ධනය වන ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ව්‍යවසායකයන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් හඳහා ඔවුන් ඉතාමත් ඉහළ වැටුප් ලබා දෙනු ලබනවා. සාමාන්‍යයෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා මසකට සර්බියන් දිනාර් 1,70,000ක පමණ වැටුපක් ලබාගත හැකි බව සඳහන් වෙනවා. අංක 7 මාධ්‍ය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන ක්ෂේත්‍රය. ත්‍යාගශීලී චිත්‍රපට දිරිගැන්වීම් සහ විස්මයජනක ස්ථානවලට ස්තුතිවන්ත වන අතර සර්බියාව ජාත්‍යන්තර නිෂ්පාදන සඳහා මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. මෙයින් අදහස් වන්නේ සිනමාකරණය, නිෂ්පාදන කළමනාකරණය සහ පශ්චාත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් ඔබට සර්බියාවේදී ලබාගත හැකි බවයි. සාමාන්‍යයෙන් මේ ලියැලෙනකොට සාමාන්‍ය මාසික දළ වැටුප ලෙස මසකට සර්බියන් දිනාර් 1,42,000ක පමණ වැටුපක් ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ. අංක 8 නිෂ්පාදන සහ සැකසුම් ක්ෂේත්‍රය. දුම්කොළ, රසායනික ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ වැනි අංශ සාමාන්‍ය නිෂ්පාදන භූමිකාවන්ට වඩා ඉතා ඉහළ ඉල්ලුමක් සර්බියාව තුළ ගන්නවා. එම නිසා මෙම ක්ෂේත්‍රයේද නියැලෙන්නන්ට ඉතාමත් ඉහළ වැටුප් ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙම අංශයේ නියැලෙන්නන්ට මසකට සාමාන්‍ය වැටුප ලෙස සර්බියන් දිනාර් 96,000 සිට 1,55,000ක දක්වා වැටුපක් ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ. අංක 9 අලෙවිකරණ, කෘත්‍රිම බුද්ධිය සහ වෙළඳපොළ පර්යේෂණ ක්ෂේත්‍රය. ඩිජිටල් අලෙවිකරණයේ සිට කෘත්‍රිම බුද්ධිය දක්වා සර්බියාවේ පුළුල් දුරස්ථ ක්ෂේත්‍රයක් දැක ගන්න පුළුවන්. එම නිසා එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ටද සර්බියාව තුළ ඉතා ඉහළ වැටුප් ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන්නකොට මසකට සර්බියන් දිනාර් 1,26,000 සිට ඉහළට වැටුපක් ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ. මෙහිදී අවසාන වශයෙන් අංක 10ට පවතින්නේ කුසලතා සහිත වෙළඳාම් සහ සේවා පාදක ව්‍යාපාර ක්ෂේත්‍රයයි. නිල වශයෙන් ඉහළම වැටුප් තලයක නොතිබුණද සර්බියාව තුළ විදුලි කාර්මිකයන්, සූපවේදීන්, කොණ්ඩ මෝස්තර ශිල්පීන් සහ විවිධ අංශයේ රැකියාවල නියැලෙන්නන්ට ඉතා ඉහළ වැටුප් ලබාගත හැකි බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් එහි නියැලෙන්නන්ට මසකට සර්බියන් දිනාර් 90,000 සිට ඉහළ වැටුපක් ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ. ඔබට මම මේ පැවසූ සියලුම ව්‍යාපාර ක්ෂේත්‍රවල පවතින වැටුප් සර්බියන් දිනාර් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. එය අද පවතින විනිමය ක්ෂේත්‍රය අනුව ශ්‍රී ලංකන් රුපියල් වලට හරවා ගන්න ඔබට පුළුවන්. ඉතින් ඔයත් සර්බියාව කියන සුන්දර රටේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඉහළම වැටුපක් සහිත රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මෙම රැකියා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි මම මතක් කර සිටින්නේ. ඉදිරියේදීත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝ ගෙන එනකම් මතක ඇතුව අපේ ලෝක සංචාරකයා YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. නැවත මේ වගේ වැදගත් වීඩියෝවකින් හමු වෙනකම් ජීහින් එන්නම්. ඔබට සුබ දවසක්.